පාපන්දු තරගයක් බලද්දී තමන්ගේ කණ්ඩායම ගෝලයක් ගැහුවොත් ඔයා මොකද කරන්නේ? සතුටින් උඩ පැනලා කෑ ගහනව නේද? හැබැයි ලෝකයේ එක පාපන්දු ලෝලියෙක් ඉන්නවා. ඔහු තමන්ගේ රට සෙල්ලම් කරන විනාඩි 90 පුරාම කිසිම සෙලවීමක් හුස්ම ගැනීමක්වත් නැති ගානට එකම ඉරියව්වකින් එක දිගටම හිටගෙන ඉන්නවා. ඔහු නමින් මිෂෙල් කූකා ම්ලෝඩින්ගා. නමුත් මුළු ලෝකෙම ඔහු හඳුනන්නේ ලුමුම්බා වියා යන නමින්. කොංගෝ ජාතික පාපන්දු කණ්ඩායමේ මෙම සුපිරි රසිකයා කොංගෝ දජයේ වර්ණවලින් හැඩවුණු ඇඳුම් සහ රෙට්‍රෝ කණ්ණාඩි පැළඳ දකුණු අත ඉහළට ඔසවාගෙන තරඟය පුරාම ජීවමාන ප්‍රතිමාවක් වගේ නොසෙල්වී සිටීම නිසා ලෝකේ පුරාම අතිශය ජනප්‍රියත්වයට පත් වුණා. ඇත්තටම ඔහු මේ කරන්නේ නිකම්ම නිකන් රංගපෑමක් නෙවෙයි. 1961 දී ඝාතනය කෙරුණු කොංගෝවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා සහ නිදහසේ වීරයෙකු වූ පැට්‍රිස් ලුමුම්බාගේ සුප්‍රසිද්ධ ප්‍රතිමාවේ ඉරියව්වට ගරු කිරීමක් වශයෙන්යි ඔහු මේ අපූර්ව උපහාරය සිදු කරන්නේ. මේ විදිහට විනාඩි 90ක් එක දිගට නොසෙල්වී සිටීමට අවශ්‍ය ශක්තිය ලබා ගැනීම සඳහා ඔහු නිවසේදී පැය ගණනාවක් තිස්සේ පුහුණු වීම සිදු කරනවා. ඔහුගේ මේ නිශ්ශබ්ද චාරිත්‍රය මගින් ක්‍රීඩා පිටියේ සිටින තමන්ගේ ක්‍රීඩකයන්ට මනෝවිද්‍යාත්මක ශක්තියක් ලැබෙන බවයි ඔහු විශ්වාස කරන්නේ. 2025 වසරේ මොරොක්කෝවේ පැවැත්වුණු අප්‍රිකානු කුසලාන තරඟාවලියේදී ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ ඔහුගේ දර්ශන නිතරම ප්‍රදර්ශනය කිරීමත් එක්ක ඔහු ලෝක වටේම වෛරල් වුණා. ඔහු කළ මේ දේශප්‍රේමී සේවය අගය කරමින් කොංගෝ ජනාධිපති ෆීලික්ස් ශිෂේකේඩි සහ ඒ රට ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ඔහුට සුඛෝපභෝගී ජිප් රථ පවා තෑගි කරනු ලැබුවා. ඔහුගේ මේ ජනප්‍රියත්වය නිසාම කොංගෝ ක්‍රීඩකයන්ගේ ඉල්ලීම මත ඔහුව 2026 FIFA ලෝක කුසලාන තරඟාවලිය සඳහා යන නිල කොංගෝ කණ්ඩායම් නියෝජිත පිරිසටද ඇතුළත් කර තිබෙනවා. සංචාරක සහ සෞඛ්‍ය නිෂ්කාශන ගැටලු නිසා ඔහුට පළමු තරගයේ මගහැරුණත් ඉදිරි තරඟවලදී ඔහු නැවතත් ප්‍රේක්ෂකාගාරය හැඩගන්නු ඇතැයි රසිකයන් මග බලා සිටිනවා. ඉතින් ලෝකයේ සිද්ධ වෙන මේ වගේ විස්මිත සහ රසවත් තොරතුරු තවත් දැනගන්න ජියෝග්‍රැෆි විත් සඳුන් ප්‍රේමරත්න Facebook පිටුව අදම ෆලෝ කරන්න.